Hello guys. අද මම ඉන්න මගේ කාමරේට මම ෂූටින් කරන්නේ. අද මම කරන්නේ මොකද්ද? ඔයාලා කමෙන්ට්ස් වල දාන්න. මේක කමෙන්ට්ස් දාන්න බෑනේ ඔයාලට. හරි. ඉතින් කොහොමද like, subscribe, comment, share. අද අපි කරන්නේ ආගම් ගැනට. Of the past so wait on the whole display. හරි පොඩ්ඩක් කට්නවා කමන්නේ. මේ තමයි බෞද්ධ බොච් එකක් කියලා බෞද්ධාගම කියලා හිතන්න එපා. මේ වගේ පාඩම තමයි බෞද්ධාගමේ තියෙන්නේ. නේද? බෞද්ධ බෞද්ධාගම කියන්නේ දැම්මක් කියන්නේ. ඔක්කොම ගමනේ කියලා. බෞද්ධාගම හිතන්න. බෞද්ධාගම කියන විදියට ඒ හදවත කියන්නේ සංසුන් කරන පොඩ්ඩක් ඉන්න ඒ සංසුන් කියන්නේ ඉන්න බෞද්ධ වෙනවා පොඩ්ඩක් කියලා දෙන්න ඉතින් සිදුවත් උමර් බුදුරජාණන් වහන්සේ නැත්නම් ඔහුගේ ඉපදීම ප්‍රේම ගැන තමයි ගොඩක්ම බෞද්ධ ආගම කියන්නේ නිසා පොය හරි බෞද්ධ ආගම කහ පාට යූස් කරන්නේ නැහැ. ඒ කියන්නේ බෞද්ධ ආගම කහ පාට රච කරන්නේ සිවුරු බුදුරජාණන් වහන්සේ. ඊළඟට පළවෙනි කහ පාට. දෙවන සුරු තැඹිලි පාටයි. පළවෙනි සුරු කහ පාට නිසා තමයි අපි ගොඩක් වෙලාවට කහ පාට බුද්ධ ධර්මයට පාවිච්චි කරන්නේ. ටීචර් කියනවා ඇති බුද්ධ ධර්මයට කහ පාට කළුයි. හරි. ඔන්න ඉතින් බුද්ධ ධර්මය ගැන වල එක්සැම්පල් එකක් අපි කාගමට විනාඩි 30ක් කරනවා. හරි කැමත් තමයි. එයාත් කැමත් තමයි. විනාඩි 30 නෙවෙයි 3ක්ම කමු. හරි. බුද්ධ ආගම කියන්නේ හිත සංසුන් වෙන භාවනාව. ආනාපාන භාවනාව කරන්න. අනුමයි කරන්න. ආනාපාන සති භාවනාව දෙවෙනි වේදනේ බුදුචානන් වහන්සේ අනුමෝදන් කර පහ මෛත්‍රී භාවනාව නෙමෙයි වල ගොඩක් හිතුවට මෛත්‍රී භාවනාව කියලා මෛත්‍රී භාවනාව නෙමෙයි මුලින්ම බුදුචානන් වහන්සේ කරේ. සමාධි පිළිවෙත්. හරි හරි. කොණුලක් එන්ජිලා එක්කට කිව්ව 500 පුත්කචාතකයම මට සිරි වෙන්න කුඩ් වෙන්න බෙන් හරි ඉබර අපි දැන් ගමු ක්‍රිස්තියානිටි වලට ක්‍රිස්තියානි අලු පාට මෙන්න මේ වගේ පාට තමන්ගේ රචිතයට හිතන්න ඉන්න වෙන රැස්වෙන්න අදසන්න සාන්ත නන්නසන් දීකරලක්තාන් ක්‍රිස්තියානි කට්ටිය මේට මාරු ක්‍රිස්තියානිටි ඔන්න කට්ටිය කෑ ගැහුවා මම තමයි කෑ ගැහුවේ කමන්නේ ක්‍රිස්තියානි කට්ටිය වෙන්න එයාගේ ගොඩක් කරනවා කුරුසයක් හැදීමට කට්ටිය මෙන්න එහෙම කිරිසලා මෙහෙම කුරුසයක් එහෙම බැලක් නේ ක්‍රිස්තියානි කට්ටිය කුරුසයට කැමති වෙන එකක් තමයි කුරුසේ එන කාලා තිබ්බ නිසා දැන් කිතුම් වහන්න බැරුව තමයි ඔය එළියට ගන්න බෑ ඔයාලට කියලා දෙන්න ක්‍රිස්තියානි කට්ටිය සුපර් මාෂල් දාට මේ එළියට ගත්තා ක්‍රිස්තියානි මාට මුලින්ම ටයිට් කරනවා රෝප් එක අරගෙන වතුර තියෙන තැන චෙක් කරනවා ඉතින් කට්ටිය මෙන්න මේව හදලා ඒවා නීති විරෝධී ගැලවුවා ඔය විදියට ඩෑන් 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 හරි තමයි කියන්නකෝ මෙන්න මෙහෙම මේක ඇතුළට දානවා වහනවා එතකොට එතකොට අරි එක පොන්චි කියලා ගන්නවා නෝදම කට්ටිය කුරුස හැදෙන තවත් විදියක් කියලා දෙනවා කුරුස හැදෙන හැටි මුලින්ම මම බැට්මෑන්ගේ වක්කටවන්න මම බලත්තේ බැට්මෑන් සබ්ස්ක්‍රයිබ් බැට්මෑන් නෙමෙයි කරන්නේ මම ගහන්නේ නේ හරි මෙහෙම තාන ඔය තාල වහන නෝ ක්‍රිස්තියානි කට්ටිය කුරුසේ
කුඩුවීම කරනවා. එහෙනම් අපි යමු ඊළඟ එකට. ඉස්ලාම් කොළපාට කියන්නේ තමන්ගේ නායකයා. ඉස්ලාම් කට්ටිය හිතන විදිහට කොළපක් කියන්නේ තමන්ගේ නායකයා. ඒ තේරෙන්නේ ආලා වචන. මේන් ආලාවල සයින් එක පොඩ්ඩක් වෙලා ගියා. කමන්නේ මේකෙන් ආලාවල සයින්. තීසන් මේක කියන්නේ ඉස්ලාම් ඉස්ලාම් පළවෙනියා කිව්ව ඉස්ලාම් තමයි වීගෙන් ජනග්‍රහණය වැඩි වෙන්නේ ඉස්ලාම් ආගමකට. ඉස්ලාම් ආගම නිකන් පවුලෙන් බිමනවා වගේ වේගෙන් යන්නේ. කට්ටිය කියන 2050 වෙද්දී ඉස්ලාම් ආගම ක්‍රිස්තියානිය පාසු කර යනවා කියන්නේ. හරි. දැන් පොඩ්ඩක් කියන්න ඉස්ලාම් ආගම. තමයි මේක. ඒකට හේතුව වන්නේ මේ කොළ වලින් බේරිබු නිසා. මේ තියෙන පේනවද? පේන්නද මේක? මේක දැක්කද නේද ලස්සනට? ලොකුයි පහසුයි සතුට. දැන් අපි යන්නේ මොන ආගමටද? මොන ආගමටද? අපි දැන් හිතමු මන්නු. අපි යමු. ඉන්නකෝ ආගම හිතන කාලේ අපි යමු. කතෝලික තමන්ගේ පාට කියන දාන්නේ. කතෝලික තමන්ගේ පාට රෝස පාට දීලා රජ රෝස පාට දම් පාට වගේ මේ තියෙන ඒත් ඔවුන් බඩු කන්නේ. ඉතින් මම පෙන්වන්නේ කතෝලික වලින් මේ තමයි කතෝලික. ඔහු වලගන්නේ මායාදීපී නෙමෙයි පිස්සුද? කවුද මේ යස්තුමගේ අම්මා? කවුද මේ යසෝදරාදී? කවුද මට උඩ වගම ගැන විතරයි මතක. කරන්නේ කවුද යස්තුමගේ අම්මා කිව්ව මන් දන්නේ. හරි මන් දන්නේ නැහැ. හරි. ඒ වගේම